ජයග්‍රහණයේ සොයන ඔබේ හිත තුල වද දෙන ප්‍රශ්නවලට නිවැරදිම උත්තර සොයමු. එන්න අපි කතා කරමු. ටෝක් විත් නිලා සමග ජීවිතය දිනන්න. ආයිබෝවන් යාළුවනේ, මිහිරි කටහඬකින් ලස්සන දේවල් අහන්න අපි කවුරුත් කැමති. අපිටත් තව අයටත් යහපතක් වෙන කතා කරන්න, කතා අහන්න ගොඩක් අය උනන්දුයි. ඉතින් ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා අනුන්ගේ දේවල් ගැන බොරු කියමින් කටකතා නැත්නම් ඕපදූප කියන්නත් අහන්නත් ගොඩක් කැමති අය. ඉතින් ඇත්තටම ඔයාලටත් සමාජයටත් වැඩක් කරගන්න ඕන ඔයාලට නම් බොරු කටකතා කියමින් කාලය කන්න වෙලාවකුත් නෑ, ඌමනාවකුත් නෑ කියලා මම දන්නවා. කටකතා වලින් විශ්වාසය බිඳිලා සමාජය දෙකඩ වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. අපිට බොරු කටකතා අහන්න ඕන නැති වුණත් අපි නොදැනුවත්ව අප අතර ඉන්න කටකතාකාරයෝ අපට ඇසුරු කරන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් අද අපි කතා කරමු බොරු කටකතා කියමින් ඉන්න අය හොයාගන්නේ කොහොමද, එයාලා එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. ටෝක් විත් නිලා YouTube channel එක subscribe කරන්න යන්න. කවුරු හරි කෙනෙක් නිතරම කියන්නේ කිසිම සාක්ෂියක් නැති සත්‍යතාවයක් තහවුරු කරගන්න බැරි දේවල් නම් ඒ සැකසහිත වෙනවා. ඔවුන් පවසන දේ හොඳින් නිරීක්ෂණය කරලා ඔබ තහවුරු කරගන්න. ඒ වගේම කවුරු හෝ කතාවක් කිව්වොත් මේක ඇත්තද, ඔයාට මේක කිව්වේ කවුද වැනි ප්‍රශ්න අහන්න. කටකතා පතුරවන පුද්ගලයාට නිශ්චිත මූලාශ්‍රයක් සඳහන් කළ නොහැකි නම් එය බොරුවක් වීමට බොහෝ ඉඩ තියෙනවා. කෙනෙක් දෙයක් කියද්දි මට ආරංචි වුණා, කවුදෝ කිව්වා, අහන්න ලැබුණා වැනි වචන භාවිතා කරමින් ඔවුන් කතාව පවසන්නේ නම් ඔවුන් කියන දෙයට වගකීම බාර ගැනීමට ඔවුන් බියවන බව එයින් අදහස් වෙන නිසා ඒක බොරු කටකතාවක් වෙන්න පුළුවන් බව මතක තියාගන්න. බොරු කටකතා පතුරවන අය බොහෝ විට මේක නම් හරිම දුක හිතෙන කතාවක්, හෝ මේක ඇහුවම ඔයාට පුදුම හිතේ වැනි හැඟීම්බර වචන භාවිතා කරමින් කතාවට අවධානය ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම කටකතා පතුරවන අය අන් අයගේ රහස්, පෞද්ගලික ජීවිතය සහ දුර්වලතා ගැන කතා කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් වැදගත් දේවල් වෙනුවට නිෂ්ඵල දේවල් ගැන කතා කරනවා. එයාලගේ කතා එකිනෙකට පරස්පරයි නම් හෝ එක වෙලාවක එකක් කියා තවත් වෙලාවකදී වෙනත් දෙයක් කියනවා නම් සමහර අවස්ථාවලදී අපි ඔයා කලින් මෙහෙම කිව්වනේ කියලා විමසුවොත් එය පිළිගන්න අදිමදි කරනවා. නැත්නම් ඒ අවස්ථාවට හෝ ඔබට චෝදනා කරන්නත් ඉඩ තියෙනවා. එය ඔවුන් බොරු කියන බවට ලක්ෂණයක් වෙන්න පුළුවන්. කටකතා පතුරවන අය බොහෝ විට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එරෙහිව පෞද්ගලික ප්‍රහාර එල්ල කරනවා. එයාලගේ සමහර වෛරීය අදහස් හිතේ තියාගෙන ඒ තරහකාරයින්ට විරුද්ධව කටකතා පතුරවන්න ඉඩ තියෙනවා. ඒ ගැන විමසිල්ලෙන් ඉන්න. මොකද ඔයාට විරුද්ධව කටකතා පතුරවන්න වැඩි දවසක් නොවන බව මතක තියාගන්න. ඒ අතර සමහර වෙලාවට බොරුකාරයෝ Tamanගේ කතාව විශ්වාසනීය කරන්න ඕනවට වඩා වැඩි විස්තර එකතු කරනවා. උදාහරණයක් විදියට යමක් ඇසින් දැක්ක, කනින් ඇහුවා වගේ හිටිය තැනත් එක්ක කියන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔවුන්ගේ හැසිරීම හා කතා විලාසය නිරීක්ෂණය කරන්න. ඒ අතර ඔබට යමක් පිළිබඳ ඉව වැටිලා ඔබ ඔවුන්ගේ කතාව ගැන ප්‍රශ්න කළොත් ඔවුන් මාතෘකාව වෙනස් කරන්න හෝ ඔබට දොස් කියන්න උත්සාහ කරන්නත් පුළුවන්. මොකද ඔවුන් කියන දේ බොරු නිසා ඔවුන් ඒ පිළිබඳ ඊතරම් විමසීමක් ඔබෙන් බලාපොරොත්තු නොවුණු නිසා ඔවුන්ට ඒ ගැන තවදුරටත් කියන්න හැකියාවක් නොමැති නිසා ඔබ ඔවුන්ගේ කතාවේ සත්‍යතාව ගැන ප්‍රශ්න කරන විට ඔවුන් ඉක්මනින් කෝප වෙනවා නම් එයින් ඔවුන්ගේ බියක් හෝ අවිනිශ්චිතතාවයක් පෙන්눔 කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් හොයලා බලන්න. කටකතා පතුරවන අය බොහෝ විට කටකතා පතුරවන්නේ රහසිගතව හෝ කණ්ඩායම් අතර බෙදීම් ඇති කරමින් නිසා ඔබ සමග ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන්න අකමැති. ඒ වගේම ඔබ ඒ ගැන තවදුරටත් විමසමින් තොරතුරු සොයනවාටත් අකමැති වෙන්න පුළුවන්. ඔබට කෙනෙක් කියන්නේ බොරු කටකතාවක් කියලා දැනුනොත් ඔයා මොකද කරන්න ඕන? ඔව්, කෙනෙක් කටකතාවක් කිව්වොත් ඒක ඇත්තක්ද කියලා අහන්න, ඒකේ තියෙන සාක්ෂි මොනවද කියලා අහන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් ඔවුන් කියන දේ වෙනත් කෙනෙකුගෙන් අහන්න. ඒ ගැන පරීක්ෂා කරලා බලන්න. කෙනෙක් නිතරම බොරු කටකතා පතුරවනවා නම් ඔවුන්ගෙන් සහ ඔවුන්ගේ කතාවලින් ඈත්වීම තමයි හොඳම දේ. මේ ලක්ෂණ තේරුම් ගැනීමෙන් ඔබට කටකතා පතුරවන අය
හඳුනා ගැනීමට සහ එවැනි තොරතුරු වලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා. ඒ ගැන මතක තියාගෙන අතේ දුරින් ඇසුරු කරන්න පරිස්සම් වෙන්න. ඒ වගේම අපි බලමු කෙනෙක් කටකතා පතුරවන්න හේතු වන්නේ මොනවද කියලා. සමහර පුද්ගලයන් තමන්ගේ ජීවිතය ගැන කතා කිරීමට කිසිවක් නොමැති විට අනුන්ගේ ජීවිත ගැන කතා කිරීමෙන් අවධානය ලබා ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේම යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඊර්ෂ්‍යා හෝ ඔවුන්ට වෛර කරන අය ඔවුන්ගේ කීර්තිනාමයට හානි කිරීමට බොරු කටකතා පතුරවනවා කියලා මතක තියාගන්න. ඒ වගේම සමහරු තමන්ට වඩා පහළ මට්ටමක සිටින අය ගැන කතා කිරීමෙන් සමහර පුද්ගලයන්ට තමන් සිටින තැනට වඩා ඉහළ මට්ටමක සිටින බව දැනෙන්නට උත්සාහ කරනවා. ඒකෙන් එයාලා තෘප්තියක් ලබනවා. යම් වැරද්දක් කළ කෙනෙක් තමන්ගේ වරදෙන් අවධානය වෙනතකට යොමු කිරීමට අනුන් ගැන කටකතා පතුරවන්න පුළුවන්. අනුන්ගේ වැරදි වලින් හෝ අනුන් පිළිබඳ බොරු කටකතා වලින් තමන්ගේ වැරද්දට අනික් අය දෙන අවධානය අඩු කරලා තමන්ගේ වැරද්ද වහගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම අපි බලමු කෙනෙක් බොරු කටකතා කියන්න පතුරවන්න උනන්දු වෙන්නේයි කියලා. ඇත්තටම කටකතා කියන කෙනෙකුගේ මානසික පැතිකඩ බැලුවොත් බොහෝ විට කටකතා පතුරවන අයගේ යටිසිතේ යම් යම් ගැටලු තිබෙන්නට පුළුවන්. Taman සිටින තත්වය ගැන සෑහීමකටපත් නොවීමක් හෝ අනෙක් අයගේ තත්වයට ඉරිසියාවක් වැනි යමක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර අය Tamanගේ ජීවිතේ කතා කරන්න තරම් දේවල් සිදුවීම් හෝ අත්දැකීම් අල්ප වෙන විට අන් අයගේ ජීවිත ගැන කතා කිරීමෙන් Tamanගේ ජීවිතයට යම් විනෝදයක් හෝ උද්වේගයක් එකතු කරගන්න උත්සාහ කරනවා. ජීවිතය ගෙවන්න හදන්නේ නිතරම අනුන් ගැන හොයමින්. කතා කරමින් නිසා ඔවුන්ට ඇත්තටම Taman පිළිබඳ කතා කරන්න යමක් කරගන්න කාලයක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම Tamanට ආත්ම විශ්වාසයක් නැති පුද්ගලයන් අන් අයව පහත් කිරීමෙන් හෝ ඔවුන් ගැන බොරු කටකතා පැතිරවීමෙන් Tamanව ඉහළින් තබා ගැනීමට උත්සාහ කරනවා. ඔවුන් විවිධ කතා මගින් අනික් අයගේ හිත තුළ තමාව යම් තැනක තියන්න උත්සාහ කරනවා. Tamanගේ රහස් හෝ දුර්වලතා එළිවේයයි ඇති බිය නිසා ඔවුන් අන් අයගේ දුර්වලතා ගැන කතා කරමින් අවධානය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරනවා. එමගින් ඔබේ හෝ සමාජයේ ඇස ඔවුන් වෙත යොමු නොකරගෙන සිටීමට ඔවුන් උත්සාහ කරනවා. එමගින් ඔවුන්ගේ දුර්වලතා හා වැරදි ක්‍රියාකලාපය වැනි රහස් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. ඉතින් කටකතා වලින් කාට වුණත් යහපතක් වෙන බව නම් කියන්න අමාරුයි. අපි බලමු කටකතා වලින් ඔයාව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. කෙනෙක් කටකතාවක් කියන්න පටන් ගත්තොත් ඔබ ඒ කතාවට උනන්දුවක් නොදක්වන බව පැහැදිලි කරන්න. මාතෘකාව වෙනස් කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස ඒ ගැන කතා කරන්නේ නැතුව අපි වෙන දෙයක් ගැන කතා කරමුද කියලා අහන්න. කතාවට නම් හවුල් වෙන්න එපා. ඔවුන් කියන දෙයට ඔව් හෝ නැහැ කියා එකතු වෙන්න යන්න එපා. එහෙම කරොත් ඔබත් ඒ කටකතාවලට හවුල් වෙන බවක් පේනෙන්නට පුළුවන්. කෙනෙක් යම් දෙයක් ගැන කතා කරන විට ඒ කතාවට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවද කියා ප්‍රශ්න කරන්න. ඔවුන්ට සාක්ෂි නැත්නම් මට ඒ ගැන විශ්වාසය නැහැ කියා පැහැදිලි කරන්න. කටකතා පැතිරීම නැවැත්වීමට ඔබට පුළුවන් නම් කටකතා කියන පුද්ගලයාට යහපත් ආකාරයෙන් කතා කර ඔවුන් කරන දේ වැරදි බව පහදා දෙන්න. ඔයාට යමෙක් ගැන කටකතාවක් ඇසුනොත් ඔබ ඒ කතාව තවත් අයට නොකියා සිටින්න. ඔබ එසේ කිරීමෙන් කටකතාවේ දාමය කැඩී යනවා. ඒ වගේම බොරු කටකතා පතුරවන අයගෙන් කවුරු හරි අපි ගැන බොරු කිව්වොත් අපිට කොච්චර දුක හිතෙයිද? මේ වගේ දේවල් අහන්න. මේන් ඔවුන්ට Taman කරන දේ ගැන නැවත සිතා බැලීමට අවස්ථාවක් ලැබේවි. කටකතා යනු සමාජයේ බෙදීම් ඇති කරන අන් අයගේ ජීවිතවලට හානියක් කරන දෙයක් වෙනවා. අවසාන වශයෙන් කෙනෙක් කටකතා කියනවා නම් ඒක අහනවාට වඩා ඒ ගැන ප්‍රශ්න කිරීම වඩාත් වැදගත්. ඔබට විශ්වාසය නැති කතාවක් නම් අනික් අයට ඒක නොකියා ඉන්න එක හොඳයි. බොරු කටකතා වලට හසු නොවී සිටීමට හොඳම ක්‍රමය තමයි ඕපාදූප වලින් ඈත්ව සිටීමට සහ නිතරම සත්‍ය තොරතුරු සොයා බලන්න. එයින් ඈත්වීම සහ අන් අයටත් ඒ ගැන අවබෝධය ලබා දීම ඊටාම වැදගත්. යහපත් අරුත්බර කතාවන් සමග ජීවත් වෙන්න කාහටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.